වෙනදා වගේම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා චතුරංග ලොක්ස් YouTube channel එකට. අද මම ඔයාලට ගෙන තියෙන වීඩියෝ එක තමයි ෆෝන් එක කොහොමද ස්පීඩ් කරගන්නේ කියලා. මේක ඔයාලට කරන්න කිසිම ඇප් එකක් ඕනේ නැහැ. ඔයාලගේ ෆෝන් එකේ තියෙන setting වලින්ම කරගන්න පුළුවන්. එහෙනම් channel එකට ආවත් කෙනෙක් ඉන්නවනම් subscribe කරලා bell එක ඕල් දාලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගෙනාම ඔයාලට notification හරහා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි එහෙනම් guys යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන setting app එක open කරගන්න. මම මෙතනින් ඔයාලට ගිහලා පෙන්නන්නම්. මගේ විතර තියෙන setting එක app එක. අන්න මෙතන setting වලට යන්න. මම ලං කරලා පෙන්නන්නම්. මේ setting වලට යන්න. setting වලට ගියාට පස්සේ guys ඔයාලට මෙතන option වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් පල්ලෙහාට වෙන්න. පල්ලෙහාට මාට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා about phone කියලා. අන්න එතන touch කරන්න. ඔයාලගේ මේක මෙතන නැත්තම් ඔයාලා මෙතන උඩ search කරලා ගන්න මම පෙන්නන්නම්. මෙතන තියෙන search bar එකක්. මේ search bar එකේ search කරලා ගන්න පුළුවන්. මම යන මෙතනින් about phone වලට about phone වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ phone number අනිත් විස්තර ටික බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් මෙහෙම පල්ලෙහාට මෙන්න. පල්ලෙහාට මාවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා guys build number කියලා. මේ build number කියනකොට ඔයාලා 7 පාරක් touch කරගන්න ඕනේ. ඒ කියන්නේ එක දිගට එකපාරම 7 පාරක් touch කරගන්න. ඔයාලා මේක මෙතනින් ගන්න ඔයාලගේ මේ about phone වල තියෙන්නේ about phone වලට ඇවිල්ලා search කරලා ගන්න. මේ මෙතන යටම තියෙනවා. ඔයාලා යටටම වෙන්න බලන්න. ඊට පස්සේ ඔයාලා මෙතන guys මේකට 7 පාරක් touch කරගන්න. මම මේ විදිහට දැන් touch කරගන්නවා 7 පාරක්. වලත් කරගන්න. හරි. මේ විදිහට කරලා ඔයාලගේ pattern එකට යනවා. මම මේ විදිහට phone එකේ pattern එකක් දෙනවා. මේ විදිහට pattern එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලගේ develop option එක on වුණා. පොඩි message එකක් එනවා. message එකක් ආවට පස්සේ ඔයාලා මෙතනින් back වෙන්න. මෙතනින් back වෙලා මෙතන setting වල මේ ආයෙ උඩටම ඇවිල්ලා මෙතන search bar එකේ touch කරන්න. developer option කියලා. මෙතනින් search කරගන්නවා. පොඩි වෙලාවක් ගියා මෙතන හොයාගන්න අමාරුයි. ඔයාලා මේ විදිහට search කරලා හරි හොයලා බලන්න මෙතනම තියෙනවා. මේ developer setting කියලා අන්න එතෙන්ට යන්න. එතන ගියට පස්සේ මේ විදිහට setting ගොඩක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් පල්ලෙහාට එන්න. මෙතන තියෙනවා developer setting කියලා. එතන setting වලට ගියාට ඊට පස්සේ guys ඔයාලා පොඩ්ඩක් එන්න එතන ඔයාලගේ picture මේ මෙතන පල්ලෙහෙන් තියෙනවා. setting වල පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. enable මෙන්න මේ හරිය තියෙනවට බලා ගන්න පුළුවන් enable verbs vendor login කියලා. මෙතන තියෙනවා developer option කියලා. අන්න එතෙන්ට යන්න. එතෙන්ට ගියට පස්සේ ඔයාලා මෙතනින් මෙහෙම පල්ලෙහාට එන්න. මෙතනින් guys ඔයාලා පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන් window animation skill කියලා. අන්න එතන ටච් කරගන්න. ඒක ඔයාලා සිලෙක්ට් කරලා ඇත්ත 1 හෝ 2 ඔයාලා මෙතන දාගන්න 0.5. ඊට පස්සේ මේ දෙවෙනි එක තියෙන්නේ ඒකත් දාගන්න 0.5. ඊට පස්සේ මෙතන තියෙන එක ඒකත් 0.5 දෙන්න. ඔයාලා මැද එකේ මේ 0.5 දාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න ඔයාලගේ ෆෝන් එක ස්පීඩ් වෙලා තියෙනවා. මම ටක් කට් කරලා පෙන්නන්න. එකපාර දැන් ඔයාලා app එකට ගියත් මෙතන මම මේ app එකට ගියත් එකපාරම කට් කරුවම කට් වෙන හොඳ ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. එකපාරේ මේකෙන් ඔයාලා වෙන්නේ app ඉක්මනට open වෙනවා. ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ Play Store එකේ ඉක්මනට කට් කරනවා ආයෙ මේ වෙනවා. message වල ටිකත් ඉක්මනට මේ වෙනවා ආයෙ මේ කට් වෙලා එනවා. ඔයාලා මේ දෙක කරලා බලන්න ඔයාලගේ ෆෝන් එක ස්පීඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකේ තියෙන ගානට වැඩිය හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන්. මේ වැඩිත් ඔයාලා කරලා බලන්න. developer option කියලා මේ mode එක on කරගන්න. එහෙනම් අන්දර වීඩියෝ එක නවත්තනවා. අපි වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු.